තනියම ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරගෙන ලොස්සුනාද? ට්‍රේඩ් කරන්න වෙලාවක් නැද්ද? දවසට පොඩි වෙලාවක් AI ට්‍රේඩින් කරලා හොඳ ප්‍රොෆිට් එකක් ගමුද? ඔයාට තියෙන්නේ අපේ AI සිස්ටම් එකේ රෙජිස්ටර් වෙන්න විතරයි. Binance එකෙන්ම ඔටෝමැටික් ට්‍රේඩ් රන් වෙනවා. ඔයාට කරන්න කිසිම දෙයක් නැහැ. අපිත් එක්ක සම්බන්ධ වෙන්න මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. 077 128 97 59. අපි GTA Academy. සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා රූසිනමා ප්ලස් අපේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ සිකන්දර් කා මුකද්දර් කියන ෆිල්ම් එක. සිකන්දර් කා මුකද්දර් කියන්නේ 2009 සිට 2024 දක්වා වසර 15ක් පුරා දෙගහැරෙන දියමන්ත කොල්ලක් පසුබිම් කරගෙන නීරජ් පාණ්ඩේ විසින් අධ්‍යක්ෂණය කරන ලද අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් කිව්වොත් හරි. කතාව ආරම්භ වෙනකොටම මිල කරන්න බැරි දියමන්ති හතරක් මුම්බායිහි පැවැත්වෙන ඉහළ මට්ටමේ දියමන්ති ප්‍රදර්ශනයක අවුල් සහගත පොලිස් වැටලීමකදී මේ දියමන්ති පහක් අතුරුදහන් වෙනවා. ජිමි ෂර්ගිල් විසින් රඟපාන විශේෂ පරීක්ෂණ නිලධාරියා ජස්මින්දර් සිං පුද්ගලයන් 3 දෙනෙක් සැක කරලා නඩුවක් පවරනවා. කාමිනී සිං කියන්නේ සාප්පු සේවකයෙක්. මංගේෂ් දේසායි කියන්නේ විශ්වාසවන්ත කාර්ය මණ්ඩල සමාජිකයෙක්. ඒ වගේම තමයි සිකන්දර් ශර්මා කියන්නේ පරිගණක තාක්ෂණවේදියෙක්. අපි බලමු මේ නඩුව කොහොම විසඳෙයිද, මොන පැත්තකට ගලාගෙන යයිද කියලා. කතාව පටන්ගදීම අපිට පෙන්වන්නේ 2009 සිදුවෙච්ච දෙයක් ගැන. ඒ තමයි දියමන්ති ප්‍රදර්ශනයක්. ඉතින් මේ ප්‍රදර්ශනයට රටවල් කීපයක් නියෝජනය කරන කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙතන වටිනා දියමන්ති තියෙන නිසා මෙතනට විශේෂ පොලිස් සහ ආරක්ෂාවක් දීලා තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ එයාලා වැඩ කරන කම්පැනි එකේ මණික් ප්‍රදර්ශනය කරන අපු මංගේෂ් හා කාමිනී සිං කියන දෙන්නා. මේකට ඉතින් තවමත් දියමන්ති ලෑස්ති කරමින් ඉන්නේ ප්‍රදර්ශනයට. ඔය අතරේ තමයි මංගේෂ් පොඩ්ඩක් එළියට යන්නේ කාමිනීට මේ වැඩ ටිකක් බලා ගන්න කියලා එළියට කෙනෙක් හම්බෙන්න. ඊට පස්සේ වෙන්නේ වෙනම සිද්ධියක්. ඒ එක්තරා පුද්ගලෙක් දුවගෙන ඇවිල්ලා පන්සලක තියෙන පොදු දුරකථනයෙන් ප්‍රදර්ශනයේ සිකියුරිටි ගාඩ් එකට කතා කරලා කියනවා දියමන්ති ප්‍රදර්ශනයේ අද හොරකමක් වෙනවා කියලා. ඒ වගේම තමයි මේ කතා කරන පුද්ගලයා කියනවා මේ හොරුන් 4 දෙනාගේ නම් සහ එයාලා අරන් එන ගන්න එක ගැන. ඊට පස්සේ තමයි මේකේ ප්‍රධාන ඉන්ස්පෙක්ටර් කලබල වෙලා බලන්නේ මේ නම් තියෙන කට්ටියට පාස් නිකුත් කරලා තියෙනවද කියලා ප්‍රදර්ශනයට එන්න. එයාලා පාසුත් අරන් තියෙන නිසා ඉන්ස්පෙක්ටර් පොඩ්ඩක් කලබල වෙනවා. ඒ වගේම මේ ගැන හොයන්න ගන්නවා. ඒ වගේම ඉන්ස්පෙක්ටර් හිතනවා මේක ඇත්ත තොරතුරක් කියලා. මේ තොරතුරු අනුව ඒ වගේම ඉන්ස්පෙක්ටර් බෑකප් ටීම් එකකුත් ලෑස්ති කරනවා. මේම ඉද්දී එකපාරටම මේක එක CCTV එකක් විසන්දි වෙනවා දකිනවා. ඒ වගේම එක මිනිස්සෙක් ඉන්නවා එළියේ යම් බෑග් එකකුත් අරගෙන. ඒ වගේම තමයි එක CCTV එකක් විසන්දි වුණත් සමගම අනිත් CCTV ටිකත් විසන්දි වෙන්න ගන්නවා එකපාරම. ඊට පස්සේ ප්‍රධාන ඉන්ස්පෙක්ටර් කරන්නේ මෙතන හදිසි තත්වයක් ඇති කරනවා. ඒ වගේම මෙතන ඉන්න අයට ඉමර්ජන්සි රූම් එකට යන්න කියලා කියනවා. ඒ වගේම මෙතන ඉන්න අය ගොඩක් කලබල වෙලා තමයි දැන් ඉන්නේ. කොහොම හරි දැන් මංකොල්ල කාර්යයන්ටත් පොඩ්ඩක් පුදුමයි. මොකද එයාලා ඇතුළට එන්නත් කලින් මේ ඉමර්ජන්සි බෙල් එක නාදුණු නිසා. මෙහෙම නාදු වුණත් මේ මංකොල්ල කාරෝ එයාලගේ ප්ලෑන් එක වෙනස් කරන්නේ නැතුව මංකොල්ල කරන්න ලෑස්ති වෙනවා. ඒ වුණාට මෙයාලට නම් මේ මංකොල්ල කරන්න ලේසි වෙන්නේ නැහැ. මොකද ඉන්ස්පෙක්ටර් ඇතුළු මේ කට්ටියම මේ ගැන දන්න නිසා. ඇතුළට එද්දිම පොලිසිය මෙයාලට වෙඩි තියන්න පටන් ගන්නවා. ඒ වගේම මේ මංකොල්ල කාරයොත් ප්‍රතිප්‍රහාර එල්ල කරනවා මේ පොලිසියට. අන්තිමේදී පඩිපෙළක් ළඟ පොලිසිය මෙයාලව වට කරලා මේ අපරාධකරුවන්ව වෙඩි තියලා මරලා දාන්න පොලිසියට පුළුවන් වෙනවා. ඉතින් ප්‍රදර්ශනයට ආපු ගොඩක් අය කලබල වෙලා මෙතන. මොකද වෙඩි හුවමාරුවක් වුණ නිසා. ඒ වගේම තමයි මේ තත්ත්වය පොඩ්ඩක් සමතේටපත් වුණාට පස්සේ මෙතනට එනවා ඇම්බියුලන්ස් ටිකක් වගේම හෙදීයෝ මේ මැරිච්ච අයගේ ඩෙඩ් බොඩි අයින් කරන්න වගේම තුවාල වෙච්ච අයට බෙහෙත් කරන්න. ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් තීරණය කරනවා එමර්ජන්සි රූම් එකේ ඉන්න හැමෝටම ප්‍රදර්ශනයට නැවත සම්බන්ධ වෙන්න කියලා. ඒ වගේම තමයි දැන් තත්ත්වය සාමකාමී. දැන් සියලු දෙනාම තමන් හිටපු තැන්වලට යමිනු ඉන්නේ. ඒ වගේම මේ වෙලේ තමයි දකින්නේ කාමිනී හා මංගේෂ්ලාගේ වෙළඳ කොටේ තිබු වීදුරු පෙට්ටියක් කඩලා ඒක තිබ්බ දියමන්ති පහක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා. මේ වෙලාවේ මේක දැකපු කාමිනී මේක මංගේෂ්ටත් කියනවා. ඊට පස්සේ මේක ප්‍රධාන ඉන්ස්පෙක්ටර්ට කියනවා. ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් ක්‍රියාත්මක වෙලා කාටවත්ම එළියට යන්න බැරි විදිහට මේ ප්‍රදර්ශනය සීල් කරනවා. ඉතින් ඉන්ස්පෙක්ටර් ඇතුළු කණ්ඩායම පුදුමෙන් ඉන්නේ. මොකද මේ හොරු කල්ලි ඝාතනය කරටත් පස්සේ මේක කවුද ගත්ත කියලා. ඊට පස්සේ මෙතනට එනවා මේ කේස් එක ඉන්වෙස්ටිගේට් කරන්න ජස්මින්දර් කියන නිලධාරියා. ජස්මින්දර් ගැන කිව්වොත් එයා හරිම දක්ෂ අපරාධ පරීක්ෂණ නිලධාරියෙක්. එයාට සාමාන්‍යයෙන් කෙනෙක්ගේ මූණ දිහා බලලා අපරාධ අඳුර ගන්න පුළුවන් තරමට දක්ෂ පුද්ගලයෙක්. ඒ තරමට එයාට එක්ස්පීරියන්ස් තියෙනවා. මෙතනට ආපු ජස්මින්දර් මුලින්ම කරන්නේ කාමිනීගෙන් හා මංගේෂ්ගෙන් ප්‍රශ්න කරන එක. ඒ වගේම ජස්මින්දර් බලනවා වටේ ඉන්න අයගෙන් අහලා මේ දෙන්න ගැන. ඒ හැමෝම මෙයාලා දෙන්න ගැන දන්නවා. මොකද මේ ඔක්කොම එකම කම්පැනි නිසා. ඊට පස්සේ ජස්මින්දර්
ජස්මින්දර් කරන්නේ මේ සිද්ධිය වෙච්ච වෙලේ හිටපු විදියට හැමෝටම තමන් හිටපු ස්ථානවලට යන්න කියලා කියන එක. ඊට පස්සේ ජස්මින්දර් කරන්නේ මේ හැමෝම පරීක්ෂා කරන එක. මෙයාලා හිටපු තැන් ඒ වගේම දැන් ඉන්න තැන් ගැන CCTV එක පරීක්ෂා කරලා. ඒ වගේම තමයි මෙතන විනාඩි 3ක විතර CCTV දර්ශන නැහැ. මොකද විසන්දි වුණ නිසා. ඊට පස්සේ තමයි ජස්මින්දර් තීරණය කරන්නේ 13 18 19 යන කුටිවල අය විතරක් ඉඳලා අනිත් අය පරීක්ෂාවෙන් පස්සේ තමන්ගේ වැඩ ටික කරගන්න කියලා. ඊට පස්සේ මේ කුටි තුනේ අයගෙන් ප්‍රශ්න කරන අතර මගදී තමයි මෙයාලට හම්බෙන්නේ සිකන්දර් කියන තරුණයාව. සිකන්දර් කියන්නේ කම්පියුටර් හදන කෙනෙක්. මේ තරුණයා ඉඳලා තියෙන්නේ මේ මංකොල්ල කෑම වෙච්ච කුටියට ඉස්සරහා කුටියේ. ඒ වගේම තමයි CCTV විසන්දි කරන්න කලින් මෙයා ගිහින් තියෙනවා මේ කුටියෙන් එළියට. ඒ නිසා ජස්මින්දර් මෙයාගේ වැඩිපුර ප්‍රශ්න අහන්න ගන්නවා. මොකද මෙයාගෙන් ප්‍රශ්න කරලා යවන්න හදද්දිම මෙයා හදිසියෙ යන්න නිසා ජස්මින්දර් අහනවා මොකද හදිසි කියලා සිකන්දර්ගෙන්. එතකොට සිකන්දර් කියනවා එයාගේ අම්මා අසනීප වෙලා තියෙන්නේ. ඒ නිසා ඉක්මනටම යන්න හදන්න කියලා. ඒ වගේම තමයි ජස්මින්දර් තව දුරටත් සිකන්දර්ගෙන් ප්‍රශ්න කරද්දී වටේ ඉන්න අයගෙන් අහනවා සිකන්දර්ව. ඒ වගේම මංගේස් ගෙනුයි කාමිනී ගැන අහද්දී සිකන්දර් කියනවා එයාලා පෞද්ගලිකව නම් දන්නේ නැහැ. නමුත් මම එයාලගේ කම්පියුටර්ස් හදලා තියෙනවා කියලා. ඊට පස්සේ සිකන්දර් යවනවා පරීක්ෂණය කරන්න. මොකද දියමන්ති ඊටාම පොඩි නිසා එයාව නිරුවත් කරලා තමයි පරීක්ෂා කරන්න වෙන්නේ. ඒ අතරතුර කාමිනී මංගිනේෂ් කියනවා මේ දියමන්ති වල වටිනාකම කෝටි 50ක් 60ක් වගේ වෙනවා. ඒ වගේම තමයි එමර්ජන්සි බෙල් එක කෝල් කරාට පස්සේ ගින් එද්දි එතන එක තිබුණේ නැහැ කියලා. මේ වෙලේ තමයි ජස්පින්ට කෝල් එකක් එන්නේ. ඔයා මේක විසඳන්න. විසඳුවොත් ඔයාට පදක්කමක් හම්බ වෙනවා කියලා පොලිස් ඉන්ස්පෙක්ටර්ගෙන්. මේ වෙලාවේ ජස්මින්දර් ඉන්ස්පෙක්ටර්ගෙන් පැය 24ක් ඉල්ලනවා. මේ වැඩේ විසඳලා දෙන්න. ඊට පස්සේ මෙතනට එනවා පරීක්ෂා කරන්න ගියපු සිකන්දර්. එයාගේ නිලධාරියෙක් කියනවා මෙයාගේ කිසිම දෙයක් අපිට හොයාගන්න නම් තිබුණේ නැහැ කියලා. මේ වෙලේ සිකන්දර් ඉල්ලනවා ජස්මින්ගෙන් එයාට අම්මට කෝල් එකක් ගන්න ඕනි. මොකද මම පරක් වෙනවා කියලා කියන්න. මේ වෙලාවේ ජස්මින්දර් අවස්ථාව දෙනවා සිකන්දර්ට අම්මට කෝල් එකක් ගන්න. ඒ වුණාට එයා අම්මට නෙවෙයි ගන්නෙ. එයාගේ මාමගේ කඩේට. මේ වෙලාවේ සිකන්දර්ගේ ෆෝන් එක අරගෙන එයාගේ මාමගෙන් අහනවා මෙයා ගැන. එතකොට මෙයා ගැන නම් වරදක් කියන්නේ නැහැ එයාගේ මාමා. ඊට පස්සේ වෙන්නේ හරි අමුතු දෙයක්. ඒ තමයි ජස්මින්දර් කරන්නේ කාමිනී මංගේෂ් සහ සිකන්දර් මේ තුන්දෙනාම එකට තියලා කියනවා මෙයාලා තුන්දෙනාගෙන් එක්කෙනෙක් හරි තමයි මේ මංකොල්ල කරලා තියෙන්නේ කියලා. එතකොට මේ තුන්දෙනා මෙයාලගේ අඳෝනාව කියන්න ගන්නවා. සිකන්දර් කියනවා මම මුකුත් දන්නේ නැහැ. මම නිකන් කම්පියුටර් හදන කෙනෙක් විතරයි. මට ඕවර් කරන්න බෑ කියලා. ඒ වගේම කාමිනිත් කියනවා මම මේ කම්පැනිෙන් වැඩට ඇවිල්ලා මාස 3යි. මට ඕවර් කරන්න තරම් ධෛර්යයක් නැහැ කියලා. ඒ වගේම තමයි මංගේසුත් කියනවා මටත් ඔක කරන්න හැකියාවක් නැහැ. මගේ සේවා කාලෙත් අවුරුදු 42ක් කියලා. ඊට පස්සේ ජස්මින්දර් ඇතුළු මේ පොලිස් කණ්ඩායමේ කරන්නේ මෙයාලව අත්අඩංගුවට ගන්න එක. අත්අඩංගුවට අරන් මෙයාලගෙන් ප්‍රශ්න අහනවා. ඒ අතර සිකන්දර්ගෙන් ප්‍රශ්න අහද්දී මෙතනට එනවා ජස්මින්දර්. මෙයාවෙත් කියන සිකන්දර්ට ඔයා ඇත්ත කිව්වේ නැත්නම් තවත් දරුණු වෙනවා මේ තත්ත්වය කියලා. එතකොට සිකන්දර් කියනවා මම මේ බොරුවට අරන් ඇවිල්ලා ප්‍රශ්න කරන වෙලාවෙදී ඇත්තම අපරාධකාරයා දැනටමත් පැනලා ගිහිල්ලා ඇති. ඔයා කවදා හරි පසුතැවේ මේ කරන දේවල් වලට කියලා. ඒ වගේම තමයි ඔයාට කවදා හරි මගෙන් සමාව ගන්නත් සිදුවේ කියලා සිකන්දර් කියනවා. ඊට පස්සේ යන්නේ අපි අවුරුදු 15කට පස්සේ සිදුවෙන සිදුවීමකට. එතකොට අපිට පෙන්නනවා ජස්මින්දර් හොඳටම මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා එයා පොලිස් රැකියාව වෙලාවෙත් හොඳටම මත්පැන් පානය කරනවා. මේ නිසා මෙයාගේ පොලිස් රැකියාව මෙයාට අහිමි වෙනවා. ඒ වගේම මේ දවසේම තමයි එයාගේ නෝනා එක්ක ඩිවෝස් නඩුවේ තීන්දුව වෙන්නේ. එයාගේ බිරිඳව එයාට අහිමි වෙනවා. මේ නිසා ජස්මින්දර් හොඳටම දුකෙන්. මේ නිසා ජස්මින් කරන්නේ බාර් එකට ගිහිල්ලා හොඳටම බොන එක. ඒ අතර තමයි මෙයාගේ ඩුබයි ඉන්න ඔත්තුකාරයෙක්ගෙන් මෙයාට කෝල් එකක් ලැබිලා කියන්නේ ඔයාගේ වීරයා හෙට ඉන්දියාවට එනවා. මොකද එයාගේ ඩුබයි කොන්ට්‍රැක්ට් එක ඉවර නිසා කියලා. ඉතින් මේ වෙලාවේ ජස්මින් සිකන්දර්ට කෝල් එකක් ගන්නවා. අවුරුදු 15කට පස්සේ සිකන්දර් මේ වෙලාවේ ඉන්නේ එයාපෝට් එකේ ඩුබයි වල ඉඳන් ඉන්දියාවට එන්න. සිකන්දර්ට හරිම පුදුමයි මේ සිද්ධිය සම්බන්ධයෙන්. ජස්මින්දර් සිකන්දර්ගෙන් සමාව ගන්නවා. මොකද මං ඔයා බොරුවට සැක කරා කියලා. ඒ වගේම තමයි සිකන්දර් කියනවා ඔයා මේම කෝල් කරලත් සමාව ගත්තට වැඩක් නැහැ. ඔයා මාව හම්බ වෙලාම සමාව ගන්න ඕනේ. මොකද ඔයා ලොකු වැරද්දක් කරේ. මට බොරුවට පහර දීලා මගෙන් බොරුවට ප්‍රශ්න අහලම මගේ ජීවිතේම වෙනස් කරා කියලා. ඒ වගේම තමයි සිකන්දර් මෙතන තියෙන පුටුවක වාඩි වෙලා කල්පනා කරන්න ගන්නවා මේ වෙච්ච කෝල් එක ගැන. එතකොටම අපි වරගෙන යනවා අවුරුදු 15කට කලින් වෙච්ච සිදුවීමට. අත්අඩංගුවට ගත්තු සිකන්දර් මංගේෂ් වගේම කාමිනී මේ තුන්දෙනා උසාවියට ඉදිරිපත් කරනවා. උසාවියෙන් තීන්දුව වෙනවා මේ තුන්දෙනා දවස් 7ක් සිරබාරේ තබා ගන්න. මොකද මේ හොරකම් කරපු පොඩි දියමන්ති කැට ගිලින්නත් පුළුවන්
නිසා ජස්මින්දර් කරන්න මේ තුන්දෙනාට දැඩි දඩුවම් දෙමින් නැවත ප්‍රශ්න කරලා මේ දියමන්ති ගැන හොයන එක. නමුත් එයාට සතියක් ගියත් කිසිම දෙයක් හොයාගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ දවසේදී උසාවියෙන් නැවත කැඳවනවා. එතනදී තීන්දුව වෙනවා මේ තුන්දෙනා සිරවාරයෙන් නිදහස් කරන්න මේ නඩුවෙන්. මොකද සතියක් තුලත් කිසිම දෙයක් හොයාගන්න බැරි වුණ නිසා මෙයාලා රඳවා තියාගෙන ප්‍රශ්න කරලත්. ඊට පස්සේ සිකන්දර් ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ එයාගේ අම්මා එයාට බෙහෙත් කරනවා. මොකද පොලිසිය දඩුවම් නිසා මෙයාගේ පිට හොඳටම තුවාල වෙලා. ඒ වගේම තමයි මේ වෙලේ එයාගේ ගෙට එහා පැත්තේ ඉන්න නර්ස් නෝනා ඒ කියන්නේ ප්‍රියා සිකන්දර්ව බලන්න එන්නේ. ප්‍රියා කියන්නේ සිකන්දර්ගේ ට්‍රෂ් එකක්. ඒ වගේම තමයි ප්‍රියා ඇවිල්ලා සිකන්දර්ට බෙහෙත් දාලා මෙයා යන්න යනවා. මේ වෙලේ සිකන්දර් කියනවා ප්‍රියාට මට කිසිම හේතුවක් නැතුව මේ පොලිසිය රඳවා තබාගෙන ප්‍රශ්න කරා කියලා. ඊට පස්සේ සිකන්දර් සුපුරුදු විදිහට එයාගේ ජීවිතයට එනවා. එයා ටවුන් එකේ ෂොප් වල වැඩ කරත් කලින් මෙයාට දැන් මේ අවස්ථාව දෙන්නේ නැහැ. ඒ වෙලෙන්දන් විසින් මොකද මෙයා කෝටි ගානක දියමන්ති හොරෙක් කියලා නඩු තියෙන නිසා. ඒ නිසා මෙයාගේ ආර්ථික තත්ත්වය බරපතල වෙලා අන්තිමේදී එයා බෝඩින් වෙලා ඉන්න තැනින් එයාව එළියට දානවා. ඒ නිසා සිකන්දර් සතියක කාලයක් ඉල්ලනවා මේ බෝඩිමේ කෙනාගෙන් එයාගේ බෝඩින් ගාස්තු ටිකක් ගෙවන්න. දැන් සිකන්දර් ඉන්නේ හොඳටම අසරණ වෙලා. මොකද සල්ලි නැතුව. එයාට කොහෙන්වත් ජොබ් එකක්වත් හම්බ වෙන්නේ නැහැ. මොකද එයා ඇප මත ඉන්න නිසා. සිකන්දර්ගේ නඩුව ආයමත් කැඳවෙනවා උසාවියේදී. ඒක කැඳවපු දවසේ විනිසුරුතුමා සිටියේ නැති නිසා නඩු නැවතත් මාස 3කට කල් යනවා. ලෝයට දෙන්නවත් සල්ලි නැතුව සිකන්දර් අසරණ වෙලා තමයි ඉන්නේ. මේ වෙලාවේ මේක දැකලා කාමිනී සල්ලි ලෝයට දෙනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ තමයි කාමිනී සිකන්දර් අතර සම්බන්ධයක් ඇති වෙලා ඒක දුර දිග යන්නේ. ඊට පස්සේ සිකන්දර්ට ජොබ් එකක් හම්බ වෙනවා. ක්‍රේන් ඔපරේටර්වරයෙක් විදිහට. ඒ වගේම තමයි සිකන්දර් දැන් කාමිනී එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තමයි ඉන්නේ. දවසක් වැඩට ගින් එද්දි අවසනාවන්ත විදිහට එයාගේ මව නැති වෙනවා සිකන්දර්ට. මේ නිසා සිකන්දර් එයයි අම්මවයි හිටපු ගෙදර දාලා ගිහින් කාමිනී එක්ක විවාහ වෙලා ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි දැන් අපි ආයමත් සම්බන්ධ වෙන වර්තමානයේට. එතනදී සිකන්දර් ඩුබයි වල ඉඳන් ඉන්දියාවට එන ගමනුයි ඉන්නේ. එයාගේ යාළුවොත් එයාව පිළිගන්න ලෑස්ති වෙලා ඉන්නේ. සිකන්දර් එයාපෝට් එකට ආවට පස්සේ එයාගේ යාළුවෙක් එයාගේ බඩු ටික කාමිනීගේ අතට යවලා මෙයා යනවා අවුරුදු 15කට පස්සේ ජස්මින්දර්ව මුණ ගැහෙන්න. මුණ ගැහුණට පස්සේ ජස්මින්දර් කියනවා එයාගේ ජීවිතේ දැන් ඉස්සර වගේ නෙවෙයි වෙනස් වෙලා තියෙන්නේ. මොකද දැන් මගේ රස්සාව වගේම වයිෆුත් අයිමි වෙලා තමයි ඉන්නේ කියලා. ඒ වගේම තමයි දැන් සිකන්දරුත් වෙනස් වෙලා ඉන්නේ. ඉතින් මේ වෙලාව තමයි ජස්මින්දර් සිකන්දර් මුණ ගැහිලා සමාව ගන්න යන්නේ එයාට කරපු දේවල් වලට. නමුත් ඊට කලින් ජස්මින්දර් රහනවා සිකන්දර්ගෙන් ඩුබයි වලට යනුන සිද්ධ කියන්න කියලා ඊට කලින්. ඊට පස්සේ අපි ආයමත් යන්නේ අතීතයට අවුරුදු 15ක් පරණ. එතකොට ආයමත් තියෙන්නේ අර නඩුව මාස 3කට පස්සේ විභාග වෙනවා බලන්න. එතනදී නඩු තීන්දුව ලෙස ලැබෙනවා එයාලට එරෙහිව කිසිම සාක්ෂියක් නොමැති නිසා මේ තුන් දෙනාම නිදොස්කොට නිදහස් කරන්න. ඊට පස්සේ තමයි අපේ සිකන්දර්ට යාළුවෙක් හම්බ වෙන්නේ මනීෂ් කියලා. මේ මනීෂ් කියන කෙනාගේ වීදුරු ෆැක්ටරි තියෙනවා අග්‍රවල. ඉතින් මනිෂාරා සිකන්දර් මේ වීදුරු කොම්පැනියට බැඳිලා පදිංචියක් මාරු කරනවා කාමිනී දරුවෝ එක්කම අග්‍රවලට. ඉතින් මේ අතර තමයි සිකන්දර්ට කෝල් එකක් එන්නේ මංගේස්ගෙන් නඩුව ආයමත් කැඳවලා වරෙන්තු නිකුත් කරලා කියලා පිට. ඊට පස්සේ තමයි සිකන්දර් ආයමත් මුම්බයි වලට එන්නේ මේ නඩුව නිසා. නඩුවෙන් නැවත කැඳවලා තියෙන්නේ නඩුව විභාග කරපු පරණ විනිසුරුතුමා අයින් වෙලා අලුත් විනිසුරු කෙනෙක් ආපු නිසා. මේ දවසේ ජස්මින්දර් මේ විභාග නඩුවට සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ වෙන පොලිස් ඔෆිසර් කෙනෙක්. ඒ වගේම තමයි හරි හැටි සාක්ෂි නැති නිසා මේ තුන්දෙනාම ආයමත් නඩුවෙන් නිදොස් කොට නිදහස් කරනවා. දැන් සිකන්දර් හරිම සතුටින් මොකද නඩුවෙන් නිදොස් කොට නිදහස් වුණ නිසා. මේ නිසාම සිකන්දර් නැවත යනවා අග්‍රවලට ගින් කාමිනී එක්ක මේ සතුට බෙදා ගන්නවා. නමුත් වැඩි වෙලාවක් එයාට සතුට බෙදා ගන්න වෙන්නේ නැහැ. මොකද මේ වෙලාවේ කාමිනීට අසනීප වෙලා කලන්තයක් දාලා හොස්පිටල් ඇඩ්මිට් කරන්න වෙනවා. ඊට පස්සේ ડોක්ටර්ස්ලා හොයා ගන්නවා කාමිනීට පෙනහළු වල ආසාදනයක් තියෙනවා කියලා. සිකන්දර්ට සිද්ධ වෙනවා ලොකු මුදලක් හොයාගන්න මේ කාමිනීගේ ඔපරේෂන් එක කරන්න. ඉතින් මේ දවසේ ඇඩ්මිට් කරාට පස්සේ සිකන්දර් කාමිනී හොස්පිටල් එකේ සේවකයෙක් එක්ක නතර කරලා මෙයා ගෙදර එනවා. මොකද මෙයාගේ දරුවෝ දෙන්නත් තනියම ඉන්න නිසා. ඊට පස්සේ මෙයා ගෙදර එද්දි මෙයාට දැනගන්න හම්බෙන්නේ මෙයාගේ දරුවෝ දෙන්න අර වීදුරු කම්පැනි මාමා ගෙදරින් එළියට දාලා. මොකද මෙයා මංකොල්ලකාරයෙක් කියලා පොලිසියෙන් ඇවිත් මේ මාමට කියලා. ඊට පස්සේ තමයි සිකන්දර් මේ එයා වැඩ කරපු පඩිසල්ලි ටික මේ මාමගෙන් ගන්නෙ. එයාගේ ළමයි දෙන්න කෝවිලක නවත්වලා ඇවිත් මෙයා ආයමත් කතා කරලා ගෙදර ගන්න හැදුවත් පළක් වෙන්නේ නැහැ මාමගෙන්. ඒ වගේම තමයි සිකන්දර් මේ මාමා එක්ක කතා කරලා යද්දී මෙයා ගාව තිබ්බ පඩිසල්ලි ටික මංකොල්ලකාරයෝ තුන්දෙනෙක් ඇවිල්ලා මංකොල්ල
කනවා. මේ මංකොල්ල කාරයෝ අතර වෙච්ච රණ්ඩුව අතරතුරදී සිකන්දර්ගේ ෆෝන් එකක් කැඩිලා යනවා. ඉතින් දැන් සිකන්දර් හයියෙන් වැළපෙනවා. මොකද එයා මාර ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්න නිසා. මෙයාට දැන් ගයක් හොයන්නත් ඕනේ. ඒ වගේම කාමිනීගේ ඔපරේෂන් එකට සල්ලි හොයාගන්නත් ඕනේ. ඉතින් මේ වෙලාවේ සිකන්දර්ට එයාගේ ජීවිතේ එපා වෙලා එයා ඇවිදගෙන යනවා පාලමක් උඩට. ඊට පස්සේ තමයි එයා තීරණය කරන්නේ මෙතනින් පහළට පැනලා ජීවිතය විනාශ කරගන්න. එතකොට තමයි පාලම උඩින් යන වාහනයක් හයියෙන් හෝන් කරන්නේ. එතකොට සිකන්දර් ආයෙමත් පියවිසියට ඇවිල්ලා සියදී විනාශ ගන්න තීරණය වෙනස් කරන්නේ. ඉතින් එතනින් එදී සිකන්දර් කෝවිලක තියෙන සල්ලි ටිකකුත් හොරකම් කරනවා. මෙයාට සල්ලි නැති නිසා. ඒ වගේම තමයි මේ සිද්ධිය හැම දෙයක්ම මෙයා මනිෂ්ටත් කියනවා. එතකොට තමයි මනිෂ් මෙයාව ඩුබයි වලට යවන්නේ වැඩ කරන්න. ඉදිකිරීම් ශාස්ත්‍රයේ සේවකයෙක් විදියට. ඉතින් මෙයා මේ විදියට වැඩ කරලා එයාට ඉන්නේ ස්ථිර තැනකුත් හොයාගන්නවා. ඒ වගේම කාමිනීගේ ඔපරේෂන් එකට ඕනි මුදලත් මෙයා එවනවා. ඊට පස්සේ අපි ආයෙමත් යන්නේ වර්තමානයේ සිකන්දර්ගේ ජස්මින්ගේ සංවාදයට. මේ වෙලාවේ ජස්මින්දර් කියනවා සිකන්දර්ට ඔයා ඩුබයි වල ඉඳන් කෙල්ලෙක් ෆිල්ම් බලන්න ගියා නේද කියලා. සිකන්දර් ඩුබයි ඉන්න කාලෙත් තම්සන් කියන කෙල්ලෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඇත්තම කිව්වොත් මේකත් ජස්මින්ගේ ඔත්තුකාරයෙක් විදිහට තමයි සිකන්දර් හිතලා තියෙන්නේ. මේක දැනගන්න සිකන්දර් එයාගෙන් ඈත් වෙනවා. ජස්මින්ගේ ඔත්තුකාරයෙක් නෙවෙයි කියලා සිකන්දර් දැනගෙන තියෙනවා. පස්සේ එයාට එද්දි ලියුමක් දීලා ඉවෙත් තියෙනවා. ඒ වුණාට මේ හැම සිද්ධියක්ම දන්නේ ජස්මින් ඩුබයි වලත් එයාගේ ඔත්තුකරුවත් යොදවලා හිටපු නිසා. ඉතින් මේ වෙලාවේ තමයි ජස්මින් සිකන්දර්ගෙන් සමාව ඉල්ලන්නේ එයාගෙන් වෙච්ච වැරදි වලට. දැන් ඉතින් සිකන්දර් බලාපොරොත්තු වෙන්නේ ජස්මින්දර්ගෙන් කිසිම බලපෑමක් එයාට වෙන්නේ නැති වෙයි කියලා. මොකද සමාව දුන්න නිසා. ඉතින් එහෙම සමාව ගත්තට පස්සේ සිකන්දර් මෙතනින් යන්න යනවා. මේ වෙලාවේ තමයි ජස්මින් කියන්නේ එයාගේ කතාවත් පොඩ්ඩක් අහලා යන්න කියලා සිකන්දර්ට. මේ වෙලාවේ ජස්මින් කියන්න ගන්නවා ඔයාලා තුන්දෙනාම වටේම මට සැකහින්දා මේ ඔත්තුකාරය මම දාලා තිබුණේ. ඒ වගේම තමයි දවසක් කාමිනී රුපියල් ලක්ෂයක් වටින මැණික් ගලක් කඩේකට දීලා සල්ලි අරන් තියෙනවා. එතකොට ඒක ගැන හොයලා බලද්දි තමයි දැනගන්න ලැබුණේ එදා එක්සිබිෂන් එකේදී පොඩි මැණික් ගලක් නියපොත්තට කාමිනී අරන් තියෙන බවත්. ඒ වගේම තමයි දියමන්ති පැහැරගෙන නැහැ කියලාත් කාමිනී එතනදී කියලා තියෙනවා. ජස්මින් එතනට ගියාට පස්සේ ඊට පස්සේ ජස්මින් කරලා තියන්නේ සිරදඩුවම දෙන්න කාමිනීට නියම කරලා තියෙන එක. ඒ වුණාට කාමිනීගේ හැඩීම් වැළපීම් හමුවේ කාමිනී එකඟ වෙලා තියෙනවා සිකන්දර් සමග බොරුවට විවාහ වෙලා ඇගේ සියලුම තොරතුරු ජස්මින්ට දෙන්න. මොකද ජස්මින්දර්ට සිකන්දර් ගැන හොඳටම සැකයක් තියෙන නිසා දියමන්ති පා හොරකම සම්බන්ධව. ඒ කියන්නේ සිකන්දර් වැඩියෙන් සල්ලි වියදම් කරොත් මේ තොරතුරු ජස්මින්ට දෙන්න කියලා. ඒ අනුව තමයි කාමිනී සිකන්දර් එක්ක විවාහ වෙන්නේ. ඒ වගේම තමයි ඊට පස්සේ ජස්මින්දර් කරන්නේ සිකන්දර්ගේ සල්ලි ටික එළියට ගන්න. මෙයාට ආර්ථික ප්‍රශ්න එළියට ගන්නේ. මේ ඔක්කොම කරලා තියෙන්නේ ජස්මින්දර්. ඒව තමයි සිකන්දර් එයා හිටපු ගෙදරින් එළියට දාලා තියෙන එක. ඒ වගේම තමයි සිකන්දර්ගේ ජොබ් හැම එකක්ම මේ වංචාකාරයෙක් කරලා එළියට දාලා තියෙන එක. ඒ වගේම තමයි කාමිනී බොරු ලඩක් මවලා කොහොම හරි සිකන්දර් හොරකම් කරපු සල්ලි ටික එළියට ගන්න එක. ඒ වගේම තමයි අග්‍රා වලට මාමගේ ගෙදරින් එළියට දාපු එකත්. මංකොල්ල කාරයෝ පඩි සල්ලි මංකොල්ල කාපු එකත්. ඒ වගේම තමයි සිකන්දර් සීදී විනාශ ගන්න පාලම උඩ ඉද්දී වාහනයකින් හෝන් කරලා ගිහින් තියෙන්නේ මේ ජස්මින්දර්ම තමයි. මේ සිද්ධීන් හැම එකක්ම කිව්වට පස්සේ සිකන්දර් ෂොක් වෙනවා. ඒ වගේම ජස්මින්දර්ට කනේ පාරක් ගාලා සිකන්දර් මෙතනින් යන්න යනවා. ඊට පස්සේ ගෙදරට එන සිකන්දර් කාමිනී බොරුවට ආදරය කරලා තියෙන බව දන්න නිසා කාමිනී එක්ක අවුලෙන් තමයි ඉන්නේ. ඊට පස්සේ ආ තීරණය කරනවා කාමිනීගෙන් ඈත් වෙලා යන්න. මෙයා යනවා ඩුබයි වලින් ඈතට නොපෙනී. ඉතින් මෙහෙම බස් එකකින් ගොඩක් දුර ගමන් කරනවා. ඒ වගේම යතුරු පැදිනුත් ඈත ගමක තියෙන ගාඩන් එකකට ගිහින් එයාගේ කලින් ක්‍රෂ් එක වුණ ප්‍රියාව මුණ ගැහෙනවා. ඊට පස්සේ සිකන්දර් ප්‍රියා එක්ක ගොඩක් තොරතුරු කතා බහ කරනවා. ඊට පස්සේ ප්‍රියයි මේ සිකන්දරු යන්නේ බොන්සයි ට්‍රමයට වගා කරලා තිබ පැලගාවට. ඉතින් ප්‍රියා එතනදී පැලයක් පෙන්නනවා. ඒ පැලය ගලවලා බලද්දී ඒකේ තියෙන්නේ අර නැති වුණු දියමන්ති පහ. එතකොට තමයි අපිට පෙන්වන්නේ එදා සිකන්දර් මේ හොරකම කරපු විදිය. වීදුරු පෙට්ටිය කඩලා දාලා. දැන් ඉතින් කරන්නේ සිකන්දර් මේ පැලයක් අරගෙන ප්‍රියාට එයාගේ කොටස දෙන්නම් කියලා බස් එකක නැගලා එන එක. මොකද දැන් මෙයාගේ පස්සෙන් ජස්මින්දර් පන්නන්නේ නැති නිසා. ඉතින් මෙහෙම එද්දිම එයාගේ බස් එකේ පස්සා සීට් එකේ ඉන්නවා ජස්මින්දර්. සිකන්දර්ගේ ඔළුවට තුවක්කුව දික් කරනවා. ඊට පස්සේ ජස්මින්දර් මෙයාට මාචු දාලා බස් එකෙන් බස්සල අරන් යන්නේ කන්දක් උඩට. දැන් ඉතින් අවුරුදු 15ක් තිස්සේ කරපු සිකන්දර්ගේ මහන්සිය අපරාධයක් වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ජස්මින් කියනවා සිකන්දර්ට මම පරාජය බාර අරගෙන පස්සට වෙනකල් ඔයා මේ දියමන්ති ටික එළියට දාන්නේ නැති බව දැනගෙන හිටියා කියලා. ඊට පස්සේ තමයි එයාට තේරුම් ගියේ කියලා කියනවා.
ඉතින් මෙච්චර කැපකිරීමක් කරපු හොරෙක් ජීවිත කාලෙටම දැක්කේ නෑ කියලා ජස්මින්දර් කියනවා මේ වෙලේ. ඒ අතරම අපිට පෙන්නනවා සිකන්දර් කොහොමද මේ හොරකම කරේ කියලා. සිකන්දර් කම්පියුටර් හදන කෙනෙක් නිසා එයාට දවසක් ඕඩර් එකක් ලැබිලා තියෙනවා පාළු ගෙදරක කම්පියුටර් එකක් හදන්න. ඉතින් මේ කම්පියුටර් එකට වෙලා තියෙන්නේ print කරද්දි කොලයක් හිර වෙලා තියෙන එක විතරයි. ඒ වුණාට එයාට 5000ක මුදලක් දෙනවා කියලා කිව්ව නිසා මෙයා මේක වැඩි මවාපාලා මේක හදන්න අරන් තියෙනවා. එතකොට තමයි සිකන්දර්ට දැනගන්න ලැබෙන්නේ මෙයාලා ප්‍රදර්ශනයට යන්න හොර ටිකට් print කරන බවත් සහ එයාලගේ සැලසුම් කිහිපයක් කම්පියුටර් එකේ තිබිලා. මේ හොරකල්ලි ෆලෝ කරලා සිකන්දර් දැනගන්නවා මේ අය හොරු මෙයාලා ටික මංකොල්ලක් කරන්න යනවා කියලා. ඉතින් සිකන්දර් කරන්නේ මේ මංකොල්ල කාර්යෝගේ වෙලාව බලලා මේ පොලිසියට අර මිනිහව දාලා කියවන එක. පොලිසියයි මංකොල්ල කාර්යය අතර ඇතිවන ගැටුම අතරතුරදී මේ දියමන්ති පහ උස්සන එක. මේ ටික ඉස්සුවට පස්සේ මෙයා නර්ස් කෙනෙක් විදිහට බෙහෙත් කරන්න එන ප්‍රියාතේ මේ දියමන්ති පහ යවනවා. ඒ වගේම තමයි ඊට පස්සේ මේ දියමන්ති ටික බලාගෙන තියෙන ප්‍රියා තමා. ඒ වගේම තමයි සිකන්දර් එදා බොරුවට සීදිවි නසා ගන්න වගේ ඉඳලා තින්නේ. එයා පස්සෙන් ජස්මින්දර් තවමත් එනවද කියලා දැනගන්න කියලාත් සිකන්දර් මේ වෙලාවේ ජස්මින්දර්ට කියනවා. ඉතින් මේ දෙන්න මේ විදිහට මේ හොරකමට ජීවිතේ අවුරුදු 15ක්ම වැය කරලා තියෙන නිසා මේ දෙන්නම අන්තිමේට තීරණය කරනවා මේ දියමන්ති ටික ඒ දෙන්න අතරේ බෙදා ගන්න. ඒ වගේම සිකන්දර් ඩුබායි ඉඳන් එද්දි තම්සන්ට දුන ලියුම ලියලා තිබ්බ විදිහටම ස්විට්සර්ලන්තයට යන්න තීරණය කරනවා. ඉතින් මේ විදිහට තමයි මේ ලස්සන මූවි එක අවසන් වෙන්නේ.